Excel with VBA සමගින් අපි හරි ලේසියෙන් වැඩ කරමුද? එහෙමනම් මුලින්ම අපි මේ සඳහා අවශ්‍ය tools කිහිපයක් add කරගන්න ඕනේ. අපි බලමු කොහොමද මේ tools ටික මේකට add කරගන්නේ කියලා. මුලින්ම අපි මේ සඳහා මෙතන file more options ගිහිල්ලා මෙතන customize ribbon එකෙන් අපි select කරගමු main tabs. and main tabs ඔයාලට පේනවා developer කියලා tab එකක් තියෙනවා. අපි මේ tab එක මේකේ home එකකින් පස්සේ අපි add කරගමු. මෙතනින් මෙහෙම add කරාම මේ පැත්තට ඒක add වෙනවා right. ඊට පස්සේ ඒකම මෙතන trust center ගිහිල්ලා මෙතන trust center settings වල තියෙනවා macro settings. අපි macro settings වල enable VBA macros, enable Excel trust access to VBA project. මේ options ඔක්කොම අපි select කරගන්න. මේවා tick එක තියෙන්න ඕනේ. මේ ටික ඔක්කොම tick කරගෙන අපි මෙතනින් okay කරනවා. okay කරාට පස්සේ ඔයාලට පේනවා ඇති මෙතන developer tab එක add වෙලා තියෙනවා. මේකේ තියෙනවා Visual Basics VBA කොහොමද මේවත් එක්ක වැඩ කරන්නේ කියන එක අපි බලමු ඊළඟ වීඩියෝ එකේ. ඒකම ඔයා මේ ෆයිල් එක මෙතන ෆයිල් ගිහිල්ලා save as මෙතන macro enable Excel macro enable template එකක් විදියට save කරගන්න ඕනේ. right. මේක save කරගන්නවා macro enable එකක් විදියට. Excel with VBA කියලා මම දෙන්නම්. ඔයාලට පේනවා ඇති මෙතන file extension එක Excel TM එක macro enable file එකක් විදියට තමයි save වෙන්නේ. මේක save කරගෙන තියාගන්න. මේකේ තමයි ඉස්සරහට ඔයාගේ ඔක්කොම VBA වැඩ කටයුතු ටික සිද්ධ වෙන්නේ right. මේ file එක මෙහෙම ලෑස්ති කරගෙන මේ tabs ටික add කරගෙන අපි බලමු ඊළඟ වීඩියෝ එකකින් කොහොමද අපි VBA Excel with VBA සමග වැඩ කරන්නේ කියලා. අපි ඉස්සරහට බලමු කොහොමද Excel with VBA වැඩ කරන්නේ කියලා. මම හොඳ වීඩියෝස් ටිකක් ඔයගලන්ට අරන් එන්න. මගේ page එක follow කරලා තියාගන්න. අපි ඊළඟ වීඩියෝ එකකින් හම්බ වෙමු.